ඔයාලා ගෙදරත් හුරතලයට ඇති කරන බල්ලන් ඉන්නවා ඇති. බල්ලන් ගොඩක් වෙලාවට ආක්‍රමණශීලී හා අනුතුරුදායක වෙන්න පුළුවන්. මොකද මේ නිසා තමයි ලෝකයේ බල්ලන් සපා කෑම මිලියන ගණක් වාර්තා වෙන්නේ. බල්ලන් අපිට ගොඩක්ම වටින්නේ. මේ සතුන්ගෙන් අපිට තියෙන පක්ෂපාතීකම සහ අපි වගේම අපේ වටිනා කියන දේවල් ආරක්ෂා කරගන්න උදව් වෙන නිසා. ඒ විතරක් නෙවෙයි බල්ලන්ගේ තීනු යුව පාවිච්චි කරලා අපරාධ වගේ දේවල් විසඳන්න අපිට ගොඩක් උදව් කරනවා. මේ එක එක බල්ලන් අතර ගොඩක් භයානක වගේම ශක්ති සම්පන්න බල්ලොත් ඉන්නවා. ලොකු ශරීර ශක්තියක් වගේම තදින් හපන්න හැකියාවක් තියෙන බල්ලන් වර්ග අපරාධ සඳහා යොදා ගන්න ලෝකේ ගොඩක් කට්ටිය පෙළඹිලා ඉන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ ලෝකේ භයානකම සහ විශාලතම බල්ල වර්ග 10ක් ගැන. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් මේ වගේ වීඩියෝ තවත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. අපි පළවෙනියටම කතා කරන්නේ ඇමරිකන් පිට්බුල් ටේරියර් බල්ලන් ගැන. මේ බල්ලන්ගේ ශරීරයට හිතාගන්න බැරි තරම් පුදුම ශක්තියක් තියෙනවා. ඒ හින්දා මේ බල්ලන්ව බර ඇදගෙන යන තරඟ වලටත් යොදා ගන්නවා. ලස්සනට මාංශ පේශි හැඩ ගැහිලා තියෙන මේ බල්ලන්ගේ ඇඟේ හොඳට ඝනකම් හම්මාවරණයක් පිහිටලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ බල්ල ගොඩක් නුවණක්කාර බලු විශේෂයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ හින්දා ඕනෙම දෙයක් ඉක්මනට ඉගෙන ගන්න වගේම හොඳට පුරුදු කළොත් අපිට ගොඩක් පක්ෂපාතී හොඳ යාළුවෙක් කරගන්නත් පුළුවන්. ඇමරිකන් පිට්බුල් වර්ගයේ බල්ලෙක්ට තමාගේ කටින් වර්ග අඟලක රාත්තල් 235ක බලයකින් හපන්න පුළුවන්. හොඳට හැදිච්ච මේ බල්ලෙක් කිලෝ 32ක් වගේ බරයි. ඒ වගේම අවුරුදු 12 16ක් අතර කාලයක් ජීවත් වෙන්න මේ බල්ලන්ට පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ අයිරිස් වුල්ඩ් හවුන්ඩ් කියන බල්ලන් වර්ගය. මේ බල්ලන් වර්ගය ගොඩක් ශක්තිමත් වගේම බලවත් බල්ල වර්ගයක් වෙනවා. ලෝකයේ උසම බල්ලන් වර්ගය වෙන්නේ අයිරිස් වුල්ඩ් හවුන්ඩ් කියලා හඳුන්වන මේ බල්ලන් වර්ගයයි. උස නිසාම ගොඩක් වේගයෙන් දුවන්න මේ බල්ලන්ට පුළුවන්. ඒ හැකියාව වගේම ගොඩක් ලස්සන විශාල ඇඟකුත් මේ බල්ලන්ට තියෙනවා. ඒ වගේම කළු සුදු වගේ පාට වලින් මේ බල්ල වර්ගය බලා ගන්න පුළුවන්. මොවුන් කොච්චර බලවත්ද කියනවනම් මුවෝ වල්ලූරෝ වගේම උරුකයෝ දඩයන් කරන්නත් මේ බල්ලොන්ට පුළුවන්. කිලෝ 54ක් වගේ බරකින් සමන්විත මේ බල්ලන්ට අවුරුදු 6ත් අවුරුදු 8ත් අතර ජීවිත කාලයක් තියෙනවා. මේ බල්ලන්ට කොච්චර තදින් හපන්න පුළුවන්ද කියලා නම් තාම හොයාගෙන නැහැ. අපි ඊළඟට කතා කරන්න යන්නේ සයිබීරියන් හස්කි කියන බල්ල වර්ගය ගැන. මේ බල්ලොන්ට තියෙන මධ්‍යම ශරීර ප්‍රමාණයක්. මේ බල්ලන්ට ගොඩක් ලොකු ශරීර ශක්තියක් තියෙනවා. ඒ වගේම රංචු විදියට වැඩ කරන්නත් මේ බල්ලෝ කැමතියි. මේ බල්ලෝ තමාගේ ස්වාමියාට ගොඩක් පක්ෂපාතී වගේම කරුණාවන්තයි. ගොඩක් ලස්සන බූල් පිරුණු එකක් වගේම කළුණිල් ඇස් දෙකකුත් මේ බල්ලන්ට තියෙනවා. මේ බල්ලන්ට තියෙන හයිය නිසාම ලෝකෙ වටේ රටවල් වල එක එක බරවල් ඇද ගන්න මේ බල්ලෝ පාවිච්චි කරනවා. සයිබීරියන් හස්කි වර්ගයේ බල්ලෙක්ට සාමාන්‍යයෙන් අවුරුදු 12 13ත් අතර කාලයක් ජීවත් වෙන්න පුළුවන්. හොඳට වැඩුණු සයිබීරියන් හස්කි බල්ලෙක් කිලෝග්‍රෑම් 28ක් වගේ බරයි. ඒ වගේම මේ බල්ලෙක්ට වර්ග අඟලකට රාත්තල් 350ක බලයකින් හපන්නත් පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ රොට්වයිලර් බල්ලන් වර්ගය ගැන. මේ බල්ල වර්ගයත් අපේ ලයිස්තුවේ ඉන්න බලවත්ම බල්ල වර්ග జాතියක්. මෙයාලගේ හැම කොටස් සිනිඳු විදිහට ආවරණය වෙලයි තියෙන්නේ. මේ බල්ලන්ට ගොඩක් ලොකු පිරිපුන් එකක් තියෙන හින්දා ආරක්ෂක බල්ල විදිහට යොදා ගන්නවා විතරක් නෙවෙයි. මේ බල්ලන්ට තියෙන මොලේ නිසාම අන්ධ මිනිසුන් පාරේ ගෙනියන්නත් පුළුවන්. ඔවුන්ගේ මුතුන් මිත්තෝ දෙවෙනි ලෝක යුද්ධයටත් ලොකු සේවයක් කරලා තියෙනවා. මේ බල්ලෝ සාමාන්‍යයෙන් ගොඩක් මිත්‍රශීලී වුණාට ගොඩක් නපුරු වෙන්නත් පුළුවන්. කිලෝග්‍රෑම් 60කට වර්ධනය වෙන මේ බල්ලන්ට අවුරුදු 9ත් 10ත් අතර කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මේ බල්ලන්ට වර්ග අඟලකට රාත්තල් 328ක බලයකින් හපන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ කොකේෂියන් ඔෂාකා යන බල්ල වර්ගය ගැන. මොවුන් වැඩියෙන්ම බලා ගන්න පුළුවන් ඉන්නේ කොකේසස් කඳුපන්ති අතර. ඒ නිසාම තමයි මේ බල්ලොන්ට ඒ නම ලැබිලා තියෙන්නේ. ශරීර ප්‍රමාණය සෑහෙන්න විශාල හින්දා ගොඩක්ම මුර කරන වැඩවල තමයි මේ බල්ලෝ යොදාගන්නේ. කොකේෂියන් ඔෂාකා වර්ගයේ බල්ලා කොච්චර නිර්භීතද කියනවනම් මේ බල්ලන්ට බැටළුව රංජු පිටින් බලා ගන්න දෙනවා. මොකද වෘකයෝ ඇවිත් බැටළුව කන්න හැදුවත් ඒක වළක්වන්න මේ බල්ලන්ට පුළුවන්. ගොඩක් තියුණු කන් දෙකක් තියෙන මේ බල්ලන්ට කිලෝග්‍රෑම් 74ක් වගේ වෙනකම් වර්ධනය වෙන්න පුළුවන්. මෙයාලා සාමාන්‍යයෙන් අවුරුදු 10ත් 12ත් අතර කාලයක් ජීවත් වෙනවා. මේ බල්ලෙක්ට වර්ග අඟලක රාත්තල් 550ත් 700ත් අතර ලොකු බලයකින් හපන්න පුළුවන්. මේ බල්ල මිනිස්සෙක්ව හැපුවොත් මස් ගැලවිලා එන්න තරම් බලවත් වෙනවා. දැන් අපි කතා කරන්න හදන්නේ රොඩීෂියන් රිච්බැක් කියන බල්ල වර්ගය ගැන. මේ බල්ලන් වර්ගයේ රුසියාවේදී බහුලවම බලා ගන්න පුළුවන්. මොවුන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙයාලගේ ඇඟේ තියෙන ලොකු ශක්තිය හින්දා. මේ බල්ලන් ඕනෑම දෙයකට යොදා ගන්න පුළුවන් වුණත් රුසියාවේදී වැඩියෙන්ම පාවිච්චි කරන්නේ දඩයන් කිරීමේදී කැලෑ සතුන්ගේ ඊව පාරවල් සොයා ගන්නයි. ඒ වගේම මේ බල්ලොන්ට ගොඩක් වේගෙන් දුවන්න පුළුවන් හින්දා සුනක රේස් වලට මේ බල්ලන්ව යොදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ බල්ලන්ව ගෙවල් ආරක්ෂා කරන්නත් යොදා ගන්න පුළුවන්. මොකද ලේසියෙන් මේ බල්ලන්ට හති වැටෙන්නේ නැති නිසා. හොඳට වර්ධනය වුණු මේ බල්ලෙක් කිලෝග්‍රෑම් 38ක් වගේ වෙනවා. ඒ වගේම වර්ග අඟලක රාත්තල් 220ක බලයකින් හපන්නත් මේ බල්ලන්ට පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ සෙයින් බර්නාඩ් කියන බල්ලන් වර්ගය ගැන. මේ බල්ලන්ව නිල වශයෙන් යොදාගන්නේ ආරක්ෂක බල්ලන් විදිහට. මේ බල්ලන් ගොඩක් ප්‍රසිද්ධ මෙයාලගේ ඇඟේ තියෙන ලොකු ශක්තියට. මේ බල්ලන්වත් අර බරාදින තරඟ වලට වගේම සාමාන්‍ය බල්ලන්ට කරන්න බැරි අමාරු වැඩ කරන්නත් යොදා ගන්නවා. මේ බල්ලෙක්ට අවුරුදු 8ත් 10ත් අතර කාලයක් ජීවත් වෙන්න පුළුවන්.
ඒ වගේම මේ බල්ලෙක්ට වර්ග කළ රාත්තල් 195ක බලයකින් හපන්නත් පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ කැංගොල් වර්ගයේ බල්ලන් ගැන. ලෝකේ භයානකම බල්ලෝ ලයිස්තුවේ දෙවෙනියට ඉන්නේ කැංගොල් කියලා හඳුන්වන මේ බල්ලෝ වර්ගයයි. ගොඩක්ම තුර්කියේ ජීවත් වන මේ බල්ලෝ වර්ගය දඩයන් වැඩවලට තමයි යොදාගන්නේ. ගොඩක් නිර්භීත මේ බල්ලා ළමයි එක්ක ගොඩක් එකතුයි. හැබැයි ළමයි එක්ක සෙල්ලම් කරන්න කලින් මේ බල්ලන්ව ගොඩක් පුරුදු කරන්න වෙනවා. ගොඩක් බලවත් වගේම ශක්තිමත් මේ බල්ලෝ වර්ගය කිලෝග්‍රෑම් 65ක් වගේ වෙනකන් වර්ධනය වෙන්න පුළුවන්. මේ බල්ලන්ගේ ජීවිත කාලය අවුරුදු 12ත් 15ත් අතර වෙනවා. ඒ වගේම මේ බල්ලෙක්ට වර්ගාකරක රාත්තල් 743ක විශාල බලයකින් හැපීමේ හැකියාව තියෙනවා. අපි අවසානට කතා කරන්නේ ලෝකේ භයානකම බල්ලෝ වර්ගය වන ටිබෙටින් ඔස්ට්‍රිච් වර්ගයේ බල්ලොන්වයි. මේ බල්ලෝ වර්ගය සලකන්නේ ලෝකේ ඉන්න ශක්තිමත්ම බල්ලෝ වර්ගයේ විදිහටයි. මේ බල්ලන්ගේ පුෂ්ටිමත් ඇඟ දිග රෝම වලින් වැහිලායි තියෙන්නේ. ඒ වගේම ඇඟ ගානට තියාගන්න මේ බල්ලොන්ට ව්‍යායාම කරන එක අනිවාර්ය වෙනවා. කිලෝග්‍රෑම් 68කට වර්ධනය වෙන්න මේ බල්ලන්ට පුළුවන්. අවුරුදු 10ත් 12ත් අතර කාලයක් ජීවත් වන මේ බල්ලන්ට වර්ගාකරක රාත්තල් 556ක හැපීමේ බලයක් තියෙනවා. මේ බල්ලෝ කොතරම් පෙබලද කියනවා නම් වලස්සු දඩේමට පවා යොදා ගන්නවා. ඉතින් මේ බල්ලන් අතරින් ඔයාලා වැඩියෙන්ම කැමති මොන බල්ලෝ වර්ගයකටද කියලා අපිට කියන්න. ඒ වගේම ඔයාලා ගෙදර ඉන්න බල්ලගේ නමත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඔයාලට සුබ දවසක්.